හායි ඉතින් ගොඩ දවසකින් ඔයාලට කෑම රෙසිපි එකක් ගේන්න බැරි වුණානේ. ඉතින් අද මම අරන් ආවා. ඇත්තටම මේක රස රෙසිපි එකක්. මමත් ෆස්ට් ටයිම් තමයි හැදුවේ. ඒ වුණාට හොඳට ආවා. ඉතින් බලමු අපි මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනේ වෙන්නේ නැහැ අපිට මේක හදන්න. පොඩි අමුද්‍රව්‍ය කිහිපයකින් මේක හදාගන්න පුළුවන්. කෝපි රසට වැඩියෙන් කැමති අයට මේක ගොඩාක් මැච් වෙයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. එන්නකෝ ඉතින් අපි හදන විදිය බලමු. ඉස්සෙල්ලාම මම මේ සීනි ටිකක් කැරමල් කරලා අපි හදාගන්න භාජනයට දාගන්න ඕන. මම මෙතන සීනි මේස හැඳි 3ක් විතර තමයි කැරමල් කරගත්තේ. ඔයාලට පැණි රස ඕන ප්‍රමාණයට සීනි ටික දාලා කැරමල් කරගන්න. මෙන්න මේ පාටටවත් ගන්න. මොකද එතකොට තමයි ලස්සනට අපේ පුඩින් එක හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම ලේසි මේක හදාගන්න. මොකද මම මේක හදන්නේ අද අපිට කඩේ ගන්න තියෙන Nescafe වලින්. මේ පැකට් එකක් 70යි. ඉතින් මම මේ වගේ පැකට් 3ක් එකතු කරගන්නවා. ඔයාලට ගොඩාක් කිරි රස වගේ ඕන නම් 4ක් වගේ එකතු කරගන්න. හැබැයි මේ ප්‍රමාණයත් ප්‍රමාණවත්. මම 3ක් තමයි මේකට එකතු කරගත්තේ. ඉතින් මේකට පැණි රස ගොඩාක් කැමති නැති කෙනෙක්ට මේකට සීනි එකතු කරගන්න ඕනේ නැහැ. ඒත් මම පැණි රසට ආස හින්දා ටිකක් පැණි රස තිබ්බාම රස හින්දා මම සීනි මේස හැඳි 3ක් වගේ මේකට එකතු කරගන්නවා. ඒකම මද රස්නේ වතුර මිලිලිටර් 350ක් තමයි මම මෙතනදී එකතු කරගන්නේ. ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වැඩි කරගන්න එපා. එතකොට කිරි රස අඩු වෙනවා. ඉතින් අපි මේක හොඳට නිවා ගන්න ඕන. මොකද අපි මේකට බිත්තර එකතු කරන්න ඕනනේ. ඒකෙන් හින්දා මේක හොඳින් නිවා ගන්න. නිවෙන්නේ නැතුව බිත්තර එකතු කරගන්න එපා. මේක වතුර භාජනයක තියුවා නම් ඉක්මනට නිවෙනවා. මම එහෙම තමයි නිවා ගත්තේ. මම මෙතනදී බිත්තර 4ක් එකතු කරනවා. ලොකු බිත්තර සාමාන්‍ය ප්‍රමාණි බිත්තර නම් 5ක් වගේ මේකට එකතු කරන්න පුළුවන්. එතකොට ගානට සෙට් වෙනවා. හොඳින් නිවුණාට පස්සේ තමයි මම මේ බිත්තර ටික එකතු කරන්නේ. බිත්තර ටික එකතු කරන ගමන් හොඳට මේ කලවම් කරගන්න ඔයාලා. නැත්තම් මේක කැටි ගහනවා වගේ බලනවා පොඩ්ඩක්. ඒකින්ද හොඳට මේව කරගෙන කලවම් කරගෙන මේක අපි පෙරා ගන්නවා අපි හදාගත්ත භාජනයේට. අපි ස්ටීම් කරන භාජනයේට. මෙන්න මේ වගේ අර කෑලි වගේ හිටින හින්දා තමයි පෙරා ගන්නෙ. පෙරන්න නැතුව සමහර අයත් එකතු කරනවා. ඒ වුණාට මම මෙතනදී පෙරාගෙන තමයි එකතු කරන්නේ. ඊට පස්සේ අපි මෙහෙම කොයිල් පේපර් එකකින් වහ ගන්න ඕන. හොඳට සීල් වෙන්න. නැත්තම් මේකට වතුර ඇතුළට ගියොත් ඒක හරියන්නේ නැහැ. එහෙනම් මේක හොඳට සීල් වෙන්න කොයිල් එකකින් ඔතා ගන්න. මම අද මේක හදාගන්නේ ප්‍රෙෂර් කුකර් එකේ. ඉතින් ඔයාලා ගෙදරදී හදනවද දන්නේ නැහැ. අතට හරීම ලේසි ප්‍රෙෂර් කුකර් එකේ පොඩින් හදන එක. මම මේ ළඟදී තමයි ඒක ඉගෙන ගත්තේ. අපි සාමාන්‍යයෙන් ස්ටීම් කරනවා නම් විනාඩි 45ක් වගේ ස්ටීම් කරන්න ඕනනේ. ප්‍රෙෂර් කුකර් එකේ ස්ටීම් කරනකොට එහෙම නැහැ. විසිල් 3න් වගේ මේක ඔෆ් කරාම ගානට සෙට් වෙනවා. ඉතින් මේ ස්ටීම් වුණාට පස්සේ මම ෆ්‍රිජ් එකේ පැය 3ක් විතර දාලා තමයි මේක ගත්තේ. ඔයාලට පේනවා ඇති ඒක ලස්සනට ඇවිල්ලා තියෙනවා. පාටත් ඒ වගේ හොඳට සෙට් වෙලා. ඉතින් හැමදාම හදන පුඩින් වලට වැඩිය පොඩි වෙනසක්. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. ඇත්තට මේකේ ගොඩක් කෝපි රහක් එනවා. ඒකට කැමති කට්ටිය විතරක් මේක හදන්න. කෝපි රහට සමහර අය ආස නැහැනේ. කෝපිත් එක්ක කිරි කෝපි රහක් වගේ තමයි එන්නේ. Nescafe රහ තමයි එන්නේ මේකේ ගොඩක්ම.
ඒ වුණාට රසයි. ඉතින් ඔයාලත් හදලා බලලා රස කියන්න.